අයිබෝන් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් කියන එක ගැන. මේකෙදි අපි කරන්නේ අපේ ඇඟට බාහිරින් නිශ්චිත ග්ලූකෝස් ප්‍රමාණයක් ලබා දීලා නිශ්චිත කාල පරාසයක් තුළදී අපේ ඇඟේ කොහොමද මේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය වෙනස් වෙන්නේ කියන එක තමයි බලන්නේ. මේක අපේ ඇඟේ ග්ලූකෝස් කොහොමද යාමනය වෙන්නේ කියලා බලන්න. ඒ වගේම ඉන්සුලින් වලට තියෙන ප්‍රතිරෝධීතාවයන් හඳුනා ගන්න. ඒ වගේම දියවැඩියා තත්ත්වයන් හඳුනා ගන්න, పూర్ව දියවැඩියා තත්ත්ව හඳුනා ගන්න, විශේෂයෙන්ම ගර්භණී සමයේදී ඇතිවන ගැස්ට්‍රේෂනල් ඩයබටික් කන්ඩිෂන් එක. ඒ කියන්නේ ගර්භණී අවධියේදී පමණක් සීමා වෙන. ඒ කියන්නේ එයාට කලින් දියවැඩියාව නැහැ. නමුත් ගර්භණීතාවයත් එක්ක ඇතිවන දියවැඩියා තත්ත්වයන් පරීක්ෂා කරන්න මේ ගැස්ට්‍රේෂනල් ඩයබටික් කන්ඩිෂන් එක හඳුනා ගන්න ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් කියන එක පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ගැස්ට්‍රේෂනල් ඩයබටික් කන්ඩිෂන් එකක් හඳුනා ගන්න ගර්භණීතාවයේ සති 24 28 කාල සීමාවන් වලදී තමයි OGTT ටෙස්ට් එක කරන්න කියලා නිර්දේශ කරන්නේ. මේ ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් කියන එකට ප්‍රොසීඩියර් එකක් තියෙනවා. patient preparation එක prepare වීමක් අවශ්‍ය වෙනවා. මේකෙදි patient ඒ කියන්නේ පුද්ගලයා පැය 8ක් 10ක් නිරාහාරව ඉන්න ඕනේ. නිරාහාරව ඉඳලා ලැබ් එකට ගියාන් පස්සේ අපි සාම්පල් එකක් ගන්නවා. ඒක තමයි අපි fasting sugar level එක විදියට ඩිටෙක්ට් කරන්නේ. ඊට පස්සේදී අපි ඔයාලට බොන්න දෙනවා මිලිලීටර් 300ක් ජලයේ දිය කරපු ග්‍රෑම් 75ක් වන ග්ලූකෝස් ප්‍රමාණයක්. ඒක හොඳට දිය කළා සම්පූර්ණම ග්ලූකෝස් ද්‍රාවණය බොන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි අර ග්ලූකෝස් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ජලයේ දිය වෙලාද කියන එක අපි තහවුරු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වැරදි රිසල්ට් එකක් එන්න පුළුවන්. වැදගත් වෙන්නේ සුගර් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අර ජල ප්‍රමාණය දියවීමත් ඒ දිය කරගත්තු ග්ලූකෝස් ද්‍රාවණය සම්පූර්ණයෙන්ම පානය කිරීමත්. විනාඩි 5ක් වගේ ඇතුළත මේ ග්ලූකෝස් ද්‍රාවණය බොන්න පුළුවන් නම් හොඳයි. සමහරුන්ට වමන එන්න පුළුවන්. සුගර් ද්‍රාවණය ගොඩාක් වෙලාවට ගර්භණී මව්වරුන්ට මේ ග්ලූකෝස් ද්‍රාවණය බොන්න ගියාම අප්‍රියාවක් එක වමන තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා මේක ගොඩක් වෙලාවට ඇඹුල් රසකින් එනවා. එතකොට වමනයේ තත්ත්වය මග හරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක්ම වොමිටින් කන්ඩිෂන් තියෙනවා, වමන තත්ත්ව තියෙනවා නම් ටෙස්ට් එක කරන්න කලින් ડોක්ටර්ට කියලා වමනය වළක්ව ගන්න පෙත්තක් පාවිච්චි කරන්න පුළුවන්. ඖෂධ තියෙනවා. ඒ ඖෂධ බීලා සාමාන්‍යයෙන් පැය භාගයකින් විතර මේ ග්ලූකෝස් ද්‍රාවණය බොන්න පුළුවන්. ග්ලූකෝස් ද්‍රාවණය බීපු තැන ඉඳන් අපි පැයකින් ආයෙ ඔයගෙන් සාම්පල් එකක් ගන්නවා. එතකොට ලැබ් එක ආසන්නයෙන්ම ඔයාලට රැඳිලා ඉන්න පුළුවන් නම් හොඳයි. හේතුව ඔයාලා වෙන වෙන තැන්වල ගියොතින් වැඩ කරනවා, මහන්සි වෙනවා, නොයෙකුත් ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පවතින තත්ත්වයන් යටතේ ඉන්න ඔයාලා ලැබ් එක ආසන්නයෙන්ම ඉන්නවා නම් ගොඩාක් හොඳයි. මේකෙදි අපි බලන්නේ ග්ලූකෝස් ද්‍රාවණය ඔයා පානය කරලා පැයකට පස්සේ ඔයාගේ රුධිරගත සීනි මට්ටම කොහොමද කියන ග්ලූකෝස් මට්ටම කොහොමද කියන එක. ඊට පස්සේ අපි එතන ඉඳලා ආයමත් ෆාස්ටින් සාම්පල් අරගෙන එහෙම නැත්නම් ග්ලූකෝස් ද්‍රාවණය බීලා අපි පැය දෙකකින් ආයමත් ඔයාගෙන් රුධිර සාම්පලයක් ගන්නවා. මේකෙදි බලන්නේ අපි පැය දෙකකට පස්සේ ඔයාගේ රුධිරගත සීනි මට්ටම කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන එක. ඔයාගේ ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් රිසල්ට් එක සාමාන්‍යයි නම් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වගේ නම් වෙන්න ඕනේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලම ගන්න ඕනේ ෆාස්ටිං සාම්පල් එකක්. ඒ ෆාස්ටිං සාම්පල් එක ෆාස්ටිං රුධිරගත සීනි මට්ටම ඇතුලේ තියෙනවනේ. කියන්නේ පරාසය ඇතුලේ තියෙනවනේ. ඊට පස්සේදී අපි පැයක් ඇතුළත ගන්න සාම්පල් එක 180 ඒක මිලිග්‍රෑම් per deciliter 180ට වඩා අඩු තත්ත්වයක තමයි. ඒ කියන්නේ පීක් ලෙවල් එක පැයකින් තමයි උපරිම තත්ත්වයට යන්නේ. ඒ ප්‍රමාණය අපේ රීනල් threshold level එකේ කියන්නේ අපේ රුධිරගත සීනි මට්ටමක් තියෙනවා. ඊට වැඩිය වැඩි වුණොත් අපේ වකුගඩු හරහා
වකුගඩු වලින් මුත්‍රාත් එක්ක සීනි යන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි 180ක් කියලා කියන්නේ. ඊට වැඩිය අඩු වෙන්න ඕනේ සාමාන්‍ය කන්ඩිෂන් එකේදී. ඊට පස්සේදී පැය දෙකක් ඇතුළත අපි ගන්න සාම්පල් එක ආයෙමත් අර ෆාස්ටින් රේන්ජ් එක ඇතුළට එන්න ඕනේ. එහෙම නැතුව මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඔයාගේ අර කලින් විදිහට ග්ලූකෝස් යාමනය මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විදිහට වෙනස් වෙන්නේ. උදාහරණ විදිහට මම මේ පෙන්නන graph එක බලන්න. ඒකේ මේ පෙන්නන්නේ normal graph එකක්. ඒකෙදි කියන්නේ normal result. මේ ආපු result ඒවා අපි වගුගත කරලා තියෙන්නේ. එතකොට normal පුද්ගලයෙක්ගේ මේ විදිහට fasting level එකේ තමයි තියෙන්නේ පටන් ගන්නම. ඊට පස්සේ පැයකට පස්සේ මේ විදිහට peak level එකට එනවා. නමුත් renal threshold එක පන්නන්නේ නැහැ. ඊට පස්සේදී පැය දෙකකට පස්සේ ආයෙමත් fasting range එක ඇතුළට එනවා. මේකෙදි අපි urine sample එකක් බැලුවොත් urine වල sugar present වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද renal threshold level එක ඉක්මවා යන ග්ලූකෝස් ප්‍රමාණයක් උදරේ පෙන්වන්නේ නැහැ. තව එන්න පුළුවන් මේ වගේ result. ඒ කියන්නේ ඔයාගේ fasting blood sugar එක normal level එකේ තියෙනවා. ඊට පස්සේ අපි ග්ලූකෝස් පානය කරාට පස්සේ తాවකාලිකව ඊට වැඩි අගයක් ගන්නවා අපේ රුධිරගත සීනි මට්ටම. මේක renal threshold level එක ඉක්මවා යනවා. නමුත් මේ වැඩි වෙච්ච ප්‍රමාණය අනියමිත කාල සීමාව තුළදී නැවතත් normal තත්ත්වයට එනවා. මේකෙදී අපි renal threshold level එක ඉක්මවා යන නිසා සමහර ලාවට මුත්‍රාත් එක්ක ග්ලූකෝස් එක්ස්ට්‍රේට් වෙන්න පුළුවන්. මේ මුත්‍රාවල ග්ලූකෝස් තියෙන්න පුළුවන්. ඔයා ඩයබටික් පේෂන්ට් කෙනෙක් නම් ඔයාට දැනට මධ්‍යවැඩියාව තියෙනවා නම් ඔයාගේ fasting sugar level එක normal පරාසයට උඩින් තියෙන්න පුළුවන්. ඊට පස්සේදී පැයක් ඇතුළත යන උපරිම මට්ටම renal threshold level එක ඉක්මවා යන්න පුළුවන්. ඊට පස්සේදී ඔයාගේ පැය දෙකකට පස්සේ එන result එක රුධිරගත සීනි මට්ටම normal ඒ කියන්නේ normal රුධිරගත සීනි මට්ටමකට වැඩි ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. තවත් එන්න පුළුවන් එක ආකාරයක් තමයි ඔයාගේ යාමනය ඒ කියන්නේ ග්ලූකෝස් යාමනය වැඩි. ශරීරය ඇතුළේ ග්ලූකෝස් යාමනය වීම වැඩි. එතකොට ඔයාලා fasting sugar level එක ගොඩක් අඩු වගේක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් normal range එකේ තියෙන්න පුළුවන්. normal range එකේ පහළ limit එකේ වෙන්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේදී අපේ ග්ලූකෝස් බිව්වට පස්සේ ග්ලූකෝස් ද්‍රාවණය පානය කරාට පස්සේ ලොකු වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. මොකද අපේ ඇඟේ ගොඩක් යාමනය කරගන්නවා. ඇඟ පරිභෝජනය කරගෙන රුධිරගත සීනි මට්ටම ලොකු වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. පැය දෙකකට පස්සෙත් normal range එකේ තියෙන්න පුළුවන්. මොකද අපේ ඇඟ ඇතුලේ මේ ග්ලූකෝස් යාමන වේගය ගොඩක් වැඩි නිසා. සරලවම oral glucose tolerance test එක ගැන මේ දේවල් තමයි අහලා දැනගන්න ඕනේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. රැඳී සිටි ඔයාලට බොහොම ස්තුතියි.